අපි ස්තුතිවන්ත වෙනවා මේ විවාදය ලබා දෙන්නට කටයුතු කිරීම පිළිබඳව. මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ බරපතල ප්‍රශ්නය පිළිබඳව මං හිතන්නේ සභානායකතුමා පැය දෙකක කාල සීමාවක් ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් මම අපි සාධාරණ වෙන්න කැමති මේ පිළිබඳව අද සවස හෝ හෙට දවසේ මේ කටයුතු වලට බාධා කරන්න අපි යන්නේ නැහැ. ඒ නිසා වැඩි වෙලාවක් අපිට අවශ්‍යයි. ඒ වගේ මම කියන්න කැමති ඔබතුමත් දන්නවා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. මම සතුටු වෙනවා මේ පණ්ඩිතයෝ එක්ක තමයි අපි ඇසුරු කරන්නේ. ක්‍රියාවෙන් බාල කට්ටිය එක්ක නෙවෙයි. ඒ නිසා මම සතුටු වෙනවා පණ්ඩිතයෝ කණ්ඩායමක් එක්ක කටයුතු කරන්න ලැබීම ගැන. ස්ථාවර නියෝග 19 දෙක ඈ යටතේ මම යෝජනාවක් ඉදිරිපත් කරනවා. ස්ථාවර නියෝග යටතේ ඒක මගේ අයිතිය. මන්ත්‍රීවරු 20 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඒ අයගේ අනුමැතිය ලබා දීලා තිබෙනවා මේ යෝජනාව ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න කරු ඊශ්‍රායල් ඉරාන යුද්ධය කේන්ද්‍ර කරගෙන අද බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ 10000ත් 20000ත් අතර ප්‍රමාණයක් ඊශ්‍රායල් රටේ රැකියාව කරනවා. එයාගේ ජීවිතවල ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ තේ අපනයන ගමනාන්තයක් හැටියට ප්‍රධානතම තැනක් ගන්නවා ඉරානය. විශේෂයෙන්ම මේ යුදමය තත්ත්වය තුළ තේ කර්මාන්තයට ඒ වගේම අපේ අපනයන වලට මුහුණ දෙන්න තිබෙන ඒ බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් කරන්නට අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ යුදමය තත්ත්වය නිසා තෙල් මිල හරහා ඇතිවිය හැකි බලපෑම් විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික වර්ධනයට, නිෂ්පාදන ධාරිතාවයට, කර්මාන්ත පද්ධතියට, සේවා පද්ධතියට, කෘෂිකාර්මික පද්ධතියට, ග්‍රාමීය නාගරික වතු සමස්ත ජනපරපුරටම ඒ සිදුවෙන අගතිගාමී තත්ත්වය පිළිබඳව විධිමත් සාකච්ඡාවකට අපි ප්‍රවේශ වෙන්නට ඕන. ඒ වගේම Straits of Hormuz වසා දැමීම පිළිබඳ තර්ජනයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම ලිමිටඩ් තියටර් නියුක්ලියර් කොන්ෆ්ලික්ට් එකකට සීමා සහිත වූ න්‍යෂ්ටික අවියුද්ධයක බලපෑම අද නිර්මාණය වෙලා තිබෙනවා. සමස්ත ආර්ථිකයට සිදුවෙන බලපෑම, ඒ වගේම කලාපීය ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න ඇතුළුව අපිට අවශ්‍යයි ගරු කතානායකතුමා හදිසි තත්ත්වයක් මත මේ පිළිබඳව හැකිනම් අද දිනේ විවාදයක්, එසේ නොමැතිනම් හෙට දිනේ ඒ අදාළ ස්ථාවර නියෝග අපි අත්හිටවලා විශේෂයෙන්ම මොකද්ද රජයේ මේ ප්‍රශ්නයට ගන්න වැඩපිළිවෙල, මොකද රජයේ ස්ථාවරය, මොකද රජයේ මැදිහත් වීම, මොනවද මේ ප්‍රශ්න වලට රජය ලබා දෙන උත්තර? මොකද ඒව පිළිබඳව අපිට විධිමත් උත්තරයක් ලැබුණේ නැහැ. තනිතව එක් කැමතිවරු ඇවිල්ලා ප්‍රකාශන වලින් කරන ප්‍රකාශන වලින් අපිට සෑහීමකට පත්වන්නට බෑ. ඒ නිසා ඔබතුමාගෙන් උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේ හෝ හෙට දිනේ විධිමත් විවාදයක්, විශේෂයෙන්ම විපක්ෂත් රාජ්‍ය පාර්ශවයක් සම්බන්ධ කරගත්ත විවාද දැනටවත් මේක පරක්කුයි. නමුත් මේ අවස්ථාව හැකිනම් අද දිනේ, අද අපහසු නම් හෙට දිනේ යම් සෑහෙන වෙලාවක් වෙන් කරලා අපිට මේ විවාදය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව ඔබතුමාගෙන් පසුව නෙවෙයි මේ මොහොතේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අජිත් පෙරේරා මන්ත්‍රීතුමා. ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමත් මේ කාරණාවද මේකද මගේ නමින් ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් මගේ මයික් එක ගරු කතානායකතුමනි, මේක ඉතා වැදගත් කාරණයක්, ජාතික වශයෙන් වැදගත් කාරණයක්. ස්ථාවර නියෝග 19 ප්‍රතිපාදන සලසලා තියෙනවා. අද දින පස්වරු 3:00 මාරට ස්ථාවර නියෝග 90
ගරු සභානායකතුමා ඔබතුමා ඒකට දැන් සභා විපක්ෂ නායකතුමා මම ඉදිරිපත් කළදී ගරු කතානායකතුමනි ඕක තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ. හරි හවස 3 මාරට 19 අද දින හවස 3 මාරට මේ විවාදය ගන්න පුළුවන්. මේක ජාතික වශයෙන් වැදගත් කාරණයක්. මොන හරි රජයට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් අද දින ගන්න බැරි නම් ඒකට අපි කතා කරන්න ලෑස්ති. හැබැයි මේ විදිහට මේ දැන් මගේ නම යෝජනා ඉදිරිපත් කළදී ඔබතුමා මගේ මයික් ඔෆ් කරලා හරියනවා. නෑ ඒ යෝජනාව තමයි විපක්ෂ නායකතුමාත් ඉදිරිපත් කරේ. නායකතුමා අනිත් මන්ත්‍රු කරුණාකර අසුන් ගන්න. විවාදය කතානායකතුමා ගරු විපක්ෂ නායකතුමා අපි ඉල්ලීමක් කරනවා. දැන් ආණ්ඩු පක්ෂයෙන් ගරු විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමා අපි ඉල්ලීමක් කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ විවාදය ලබා දෙන්නට කටයුතු කිරීම පිළිබඳව. ගරුවන්තු කරනවා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ බරපතල ප්‍රශ්නය පිළිබඳව මං හිතන්නේ සභානායකතුමා පැය 2ක කාල සීමාවක් ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් මම අපි සාධාරණ වෙන්න කැමති මේ පිළිබඳව අද සවස හෝ හෙට දවසේ මේ කටයුතු වලට බාධා කරන්නට අපි යන්නේ නැහැ. ඒ නිසා වැඩි වෙලාවක් අපිට අවශ්‍යයි. ඒ වගේ මම කියන්න කැමති ඔබතුමත් දන්නවා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. මම සතුටු වෙනවා මේ පණ්ඩිතයෝ එක්ක තමයි අපි ඇසුරු කරන්නේ. ක්‍රියාවෙන් බාල කට්ටිය එක්ක නෙවෙයි. ඒ නිසා මම සතුටු වෙනවා පණ්ඩිතයෝ කණ්ඩායමක් එක්ක කටයුතු කරන්න ලැබීම ගැන.